ආයිබෝන් කියලා පිළිගන්නවා SL ජොබ් ටොපික් එකට. අදත් එකතු වෙන්න හැමදෙනාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අපි මීට කලින් ගෙනාවා ඔයාලට ජොබ් එකක් සොයන් රැකියාවක්. ඒ කියන්නේ අපි කාලයක්ම දෙන්න නැතු හිටියා, ඇතුරුම් අවස්ථා දෙන්න නැතු හිටියා. ඉතින් ඇත්තටම ඇතුරුම් අවස්ථා නෙමෙයි, අපි මොනවත්ම රැකියාව අවස්ථාවක් දෙන්න නැතු හිටියා. ඇත්තටම අපිත් කාර්ය බහුලයි. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම ඒ වගේම විශ්වාසදායී රැකියාව අවස්ථාවක් හොයාගන්න බැරි ප්‍රශ්න තිබ්බා. ඉතින් ගොඩක් ආයතන නවත්තලා තිබ්බේ, එළියට රැකියාව අවස්ථා දෙන එක නවත්තලා තිබ්බේ. ඉතින් ඒ තමයි ඇත්තටම අපිට රැකියාව අවස්ථා දෙන්න බැරුනේ. හැබැයි දැන් එක දිගටම අපිට රැකියාව අවස්ථා ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ රැකියාව අවස්ථා අපි දෙන්නෙත් ඇත්තටම හොඳට හොයලා බලලා තමයි දෙන්නේ. මොකද SA ජොබ් ටොපික් එකෙන් දෙන රැකියාව අවස්ථා කිසිම වෙලාවක ඔයාලට පැකේජ් මිලදී ගන්නවත් මුදල් ආයෝජනය කරන දේවල් ඒ දේවල් කිසි දෙයක් නෑ ඔයාලට. 100% නොමිලේ විශ්වාසවන්තව වැටුපක් ගන්න පුළුවන් රැකියාව තමයි දෙන්නේ. කවුරු හරි කෙනෙක් එනවා නම් මේ දවසට රුපියල් 5-6000 නැත්නම් ලක්ෂ 2 හොයන්න හිතන් මේකට එනවා නම් එහෙම එන්න එපා. එහෙම රැකියාව නෑ. මෙතන අපි හරහා දෙන රැකියාව තුල කට්ටියට ගන්න හැකියාව තියෙන සාමාන්‍යයෙන් දවසට 2000-2500ක් උපරිම 2500ක් තමයි කට්ටියට ගන්න පුළුවන්. මොකද ඇසුරුම් අවස්ථා කියන අවස්ථාවල තමයි සුවර්ණ රැකියාව කියන අපි දෙන කන්සෙප්ට් එකේ තියෙන රැකියාවල මහා ලොකු වැටුපක් ගන්න විදියක් ඇත්තටම නෑ. ඒ හින්දා දවසට 3000 5000 6000 හොයන්න එනවා නම් එහෙම එන්න බෑ. අතර මෙහෙම හොයන්න බෑ. ඉතින් ඒ හින්දා අපි ඔයාලට කියන්නේ දවසට යම්කිසි 2000 2500ක් උපරිම හොයාගන්න අවස්ථා තියෙනවා. මොකද ඒත් උපරිම මහන්සි වෙලා ඔයාලට ඉලක්කයකට යන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ඔයාලට ගියක් දුන්නා සෝය ඇසුරුම් කරන අවස්ථාවක් ගියක් දුන්නා. අතට ලංකාවේ සුපිරිම කම්පැනි එක තමයි අපි ගෙනත් දුන්නේ. ඉතින් ඒ කම්පැනියට ඇත්තටම පළමු අදියර ඒ කට්ටිය ඉස්සරෝම තමයි ඒක බදවගත්තේ. ඉස්සරෝම තමයි ඒ කෝටාව එළියට දුන්නේ. ඉතින් ඒකෙදි ඒ කට්ටිය පළමු අදියරේ බදවගත්තේ 100යි. එතනදී අපි කිව්වා ඒ කට්ටිය බදවගන්නේ සාමාන්‍යයෙන් අර කණ්ඩායම් වශයෙන්. ඒ කියන්නේ එක ගෙදර එක ගමක එක ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදර සාමාන්‍යයෙන් ඒ ගෙදර වටපිටාවේ 5-6 දෙනෙක් වගේ හොයාගන්න පුළුවන්. අන්න ඒ අයව තමයි මූලිකත්වයේ කරගෙන එතනට ගත්තේ. ඉතින් එතන කරන්ට් බිල පවා ඒ කට්ටිය ගෙවනවා. ඒ ගෙදරට සම්පූර්ණ අවශ්‍ය කරන මැෂින් පවා ඒ කට්ටිය ගන්නවා. ඉතින් එතනට බදවගත්තේ පළමු අදියරේ 100යි බදවගත්තේ. 100ට වැඩිය බදවගත්තේ නම් 100යි බදවගත්තේ. ඉතින් ඒ රැකියාව අවස්ථාවට දැන් ඉල්ලුම් කරන්න එපා. ඉතින් ඒ වගේම අද අපි ඔයාලට ගෙනත් තියෙනවා සබන් ඇසුරුම් කිරීමේ. සබන් ඇසුරුම් කරනවා කියන්නේ ඇත්තටම මෙතන ඇසුරුම් කරන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලට සබන් බාර් එකක් තමයි එන්නේ. අර දිග සබන් කෑල්ලක් තමයි එන්නේ. ඉතින් ඒක ගානට සයිස් වලට කපලා ඒක ඒ කට්ටියගේ පොලිතින් ආවරණයක ඉස්සරවම දාලා ඊට පස්සේ ඒ කට්ටියගේ ලේ පැකින් එක ගහලා ඊට පස්සේ කට්ටිය ලේබල් එක ගහලා ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි ඒවා 20 දාලා වෙනම පැකින් එකකට ගහලා ඒ පැකින් එකත් බොක්ස් එක අහුරලා යවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ලොකු වැඩ ටිකක් තියෙන්නේ මෙතන. මේක ඇසුරුම් කරන එක විතරක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව අපි ගේන්නේ ඇත්තටම මේක ලංකාවේ ප්‍රධාන පිළේ සබන් නිෂ්පාදන ආයතනයක නෙමෙයි. මේක ඔයා වගේම අපිත් එක්ක එකතු වෙලා අපේ රැකියාව පුහුණු වැඩසටහනට අපි ලබා දෙන තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න කියලා දෙන වැඩසටහනට ඇවිල්ලා අන්න එතනින් ඉගෙනගෙන අපි හරහාම ජොයින්ට් වෙච්ච කෙනෙක්ගේ සුපිරිම බිස්නස් එක අවස්ථාවක් තමයි දෙන්නේ. ඉතින් මොකද එයාටත් මේක වාසියක්. මොකද එයා ෆැක්ටරියක් දාගෙන එයාම මේකට ඉන්වෙස්ට්මන්ට් කරගෙන එහෙම ඒවට ඒ කට්ටිය දාගෙන ඉතින් ඒව දේවල් නඩත්තු කරගෙන යනට වැඩිය මෙන්න මේ විදිහට එයාට එළියට දීලා මේ වැඩේ කරගන්න පුළුවන් නම් එයා ඇත්තටම සරයි. ඉතින් මෙතනදී ඔයාට මේ අවස්ථාව තියෙනවා. මේ අවස්ථාවට ගන්න 75 දෙනෙක් ගන්නවා. ඉතින් මේකේ සියලුම වැඩට දෙනවා. හැබැයි සබන් විතරක් කිව්වට සබන් විතරක් නෙමෙයි මෙතන මෙයාලගේ සබන් තමයි ආරම්භක අවස්ථාවේ දෙන්නේ. ඉතින් එහාට මෙයාලගේ කෝට එක වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයාලගේ නිෂ්පාදන තව එන්න තියෙනවා. මං හිතන්නේ නිෂ්පාදන 7-8ක් වගේ එළියට එන්න තියෙනවා. ඒ ටිකත් එළියට ආවට පස්සේ ඒ ටිකත් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒකත් හැබැයි මේ 75 තුරටම තමයි දෙන්නේ. ආයේ වෙනමම ගන්නෙ නැහැ. මෙතනත් ඔය කට්ටියට කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් මූලික මුකුත් කිසි දෙයක් ගෙවන්න අවශ්‍ය නැහැ. පැකේජ් එක මිලදී ගන්නවත් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒත් එක්ක මේ රැකියාව තුළදී විශ්වාසභාවය අංක 1ට තියෙන්න ඕනේ. ඒ වගේම කුලී ගෙවල් වල ඉන්නවා නම් ඉතින් ඒක මම අව탁සිරු ලක් කරනවා නෙමෙයි මම කියන්නේ. අර අපි රෙන්ට් එකට ඉන්නවා නම් ඒ කට්ටිය ඒකේ මොකද ඒ කට්ටිය කුඩ තැන්වලදී මේ ආයතන මට්ටු වෙලා තියෙනවා. අන්නේ කුලියට ඉන්න ගෙවල් වල ඉන්න රෙන්ට් එකට ඉන්න කට්ටියට බඩු ටික දුන්නාට පස්සේ සමහර විට ඒ කට්ටියට හදිස්සියම ප්‍රශ්නයක් වුණ ගමන් බඩුත් නැති වෙන අවස්ථා ඇවිල්ලා තිනවා. ඒ හින්දා තමයි මේක අර කුලියට ඉන්න තැන්වල දෙන්නේ නැහැ. අඩුම ඒ ගෙදර, ඒ කියන්නේ ඒ ඉන්න ගමේ ඒ ගෙදර අවුරුදු 5ක පදිංචියත් සනාථ කරන්න පුළුවන් නම් ග්‍රාම සේවක හරහා සහතිකයක් දෙන්න පුළුවන් නම් මෙයාලා ඇග්‍රීමන්ට් එකට ඔයා ළඟටම එනවා. ඔයා කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. මේ ආයතනෙන් ඔයා ළඟටම එනවා. ඒ වගේම ලංකාවේ
සෑම දිස්ත්‍රික්කයකම පුළුවන්. හැබැයි උතුරු මැද ගැන අපි ගත්තොත් එහෙම වවුනියාව යාපනයේ මුලතිව් ඒ සයිඩ් එකට බෑ. කිලිනොච්චි ඒ පැත්තේ කට්ටියට බෑ. අනිත් පැත්තේ මඩකලපුව අයටත් බෑ. හරිද? ඉතින් මඩකලපුව ඒ වගේම ඒ මං කිව්ව ඒ ටික නැතුව අනිත් සියලුම තැන් වලට කරන්න පුළුවන් මේ රැකියාව. ඉතින් ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා අම්පාරේ අයටත් අවස්ථාව තියෙනවා. හැබැයි අම්පාරෙන් බදව ගන්නවා කියලා තියෙන මේ කට්ටිය සීමිත ප්‍රමාණයක්. يعني කුඩා ප්‍රමාණයක් තමයි බදව ගන්නෙ. ඉතින් මොකද මේ කට්ටිය ලංකාව පුරාම මේක ව්‍යාප්ත කරන්නේ. එතකොට ලංකාව පුරාම මේ කට්ටියක ඩිස්ට්‍රිබියුට් ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුට් කරන කට්ටිය ඉන්නවා. මේ කට්ටියගේ නියෝජිතවරු ඉන්නවා. එතකොට මේ කට්ටිය හරහා තමයි ඔය කට්ටිය මේ බිස්නස් එක වෙන්නේ. හරිද? ඉතින් එතකොට ඔයාට මේ කොළඹින් එනවවත් නැත්නම් මේ නුවරින් එනවවත් ඇවිල්ලා බඩු අරයි යනවා. ඒ දේවල් නෙමෙයි. මේක ඔය කට්ටිය දවස් දෙකෙන් දෙකට මේ කට්ටිය බඩු ගෙනත් දෙනවා. ඒ ටික ගෙදර කට්ටිය ගෙදරම චෙක් කරනවා. ගෙදරම චෙක් කරලා ඒ අදාළ පේමන්ට් එක ඔයා අතර දීලා තමයි මේ කට්ටිය අරයි යන්නේ. ඉතින් මේක ඔය කට්ටියට දැවැන්ත රැකියා අවස්ථාවක්. මේ අවස්ථාවට එකතු වෙන්න මේ කට්ටිය තනික මාසෙන් මාසෙට මාස තුනෙන් තුනට ඇග්‍රීමන්ට් ගහන්නේ නැහැ. මේ කට්ටිය කෙලිම අවුරුද්දකට ඇග්‍රීමන්ට් ගහලා තමයි ඔයාලට යන්නේ. ඒත් එක්කම මෙතනදී ඔය කට්ටියට මැෂින් මුකුත් මේ කට්ටිය ගෙනත් දෙන්නේ නැහැ. අවශ්‍ය කරන ගම් වර්ගයි ඒ අවශ්‍ය ලේබල් ටික ගියක් දෙනවා. ඒ ටික තමයි මේ කට්ටිය දැන්ට කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට කතා කරලා බලන්න මේ රැකියා අවස්ථාවට ඔයාලට එකතු වෙන්න තියෙන්නේ. අපි ඔයාලට දාලා තියෙනවා පල්ලෙහාක් ප්‍රෙස් කමෙන්ට් එකේ ඔයාලට දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙන්න ඔයාගේ දුරකථන ලාංකේ ලබා දීලා රෙජිස්ටර් වෙන්න මතක තියාගන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට ඔයාට ඔයාගේ ෆෝන් එකේ රුපියල් 6ක් රුපියල් 5ක් වගේ මුදලක් ඒ කට්ටිය කපා ගන්නවා. මොකද ඒ සර්විස් එකට අපේ සර්විස් එකක් නෙමෙයි මේක. ඒ අපි ඒ කට්ටිය දීලා තියෙන සර්විස් එකේ රුපියල් 5ක මුදලක් ඔයාගෙන් කැපෙනවා. ඉතින් ඒක ගොඩක් කට්ටිය රෙජිස්ටර් වෙන්න බෑ කියන්නේ අවම ශේෂය ඔයාගේ ගිණුමේ නැති හින්දා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ රුපියල් 5ක් ඔයාගේ ගිණුමේ තියෙන්න ඕනි. ඒ ගිණුමේ රුපියල් 5 කැපෙනවා. ඒ 5 කැපෙන්නේ ඇප්ලිකේෂන් එකේ ඒ අංකය දුන්නාට පස්සේ කැපෙනවා. කැපුණාට පස්සේ තමයි ඔයා රෙජිස්ටර් වෙන්නේ. එතකොට ඔය කට්ටියට කතා කරයි. අන්න ඒ දේ තමයි වෙන්නේ. මේක නැත්තම් ඔයා හිතයි අනේ මගේ ෆෝන් එකේ රුපියල් 5ක් තිබ්බා 5 කැපුණා කියලා. නෑ ඔයා ඒක රෙජිස්ටර් වෙද්දී රුපියල් 5 වාගෙන් කැපෙනවා. හරිද? ඉතින් ඒකයි ගොඩක් කට්ටිය රෙජිස්ටර් වෙන්න බැරි. ඉතින් ඒ විදිහට රෙජිස්ටර් වෙලා බලන්න අනිවාර්යෙන් පුළුවන්. හැබැයි ඉතින් මේක ගන්න 75යි. හෙට දවසේ අපි කියනවා සුපිරි රැකියා අවස්ථාවක්. ඒ රැකියා අවස්ථාව නම් 250කට ජොයින්ට් වෙන්න පුළුවන්. ඒ රැකියා අවස්ථාව හෙට කියන්නම් මොකද්ද කියලා ඒ වීඩියෝ එක සැකසමින් පවතින්නේ. ඉතින් ඒක අපි ඔයාලට හෙට කියන්නම් මොකද්ද ඒ රැකියාව. ඒක 250කට ජොයින්ට් වෙන්න පුළුවන්. ඒ වගේ මතක් කරනවා. ඔයා ගොඩ යන්න කැමති නම් තනියම මිනිස්සෙක් වගේ ඔයා ලස්සනට ජොබ් ඔයාගෙම බිස්නස් එක ව්‍යාපාරිකයෙක් වෙන්න කැමති නම් එකතු වෙන්න අපේ වැඩසටහනට අපි දාලා තියෙනවා වීඩියෝ එකකුත්. අපේ WhatsApp group link එකත් අපි දාලා තියනවා description එකේ. ඒ link එකෙන් ගිහිල්ලා අපේ group එකට WhatsApp group එකට එන්න. අපේ දවස් 4ක වැඩමුළුවක් තියෙන. ඒත් එක්කම අපි lifetime මාට මේ ජොබ් එක ගැන ඔයා පස්සෙම අපි ඉන්නවා. ඔයාගේ ව්‍යාපාරේ ඔයා ගොඩ ගන්නකම් අපි ඉන්නවා. ව්‍යාපාර අයිඩියා එකක් තියෙන්න ඕනේ නැහැ. ව්‍යාපාරයක් පටන් ගන්න සල්ලි තියෙන්න ඕනේ නැහැ. ඔයාගේ උත්සාහය කැපවීම මත අපිත් එක්ක එකතු වෙනවා නම් අපි ඔයාව ගොඩ දානවා. ඉතින් ඒ දෙත් එක්කම පළවෙනි ප්‍රෙස් කමෙන්ට් එකේ දාලා තියෙනවා අපි link එක රෙජිස්ටර් වෙන්න ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ජොබ් එක සාර්ථකව කරගෙන යන්න. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.